අයිබෝන් ළමයි. Annyeonghaseyo. අස්සලාමු අලයිකුම්. වණකම සිරියල්. දැන් කරන්නේ ළමයි ශ්‍රී ලංකාවේ ජනාවාසයේ. ඒකද? ආපෝ මන්න එක පාලරුත් කරා. එහෙම පාඩමක් තියනවාද? තිබ්බලත් ඒක තමයි කරන්නේ. ඒක ගැන 135 පිටුව. ඒ පිටුවමයි පොතේ. එහෙනම් කොහොම පිටුවක්ද උඹේ පොතේ තියෙන්නේ? නෑ සර් මගේ පොතේ තියෙන්නේ පිටුව 20යි. පිටුව 20 පොත් කොහෙන්ද උඹට? එහෙම පොත් ගහන්නේ නෑනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ. ඕ නෑ සර්. සල්ලි ඉතුරු කරන්න ඕන නිසා මට මගේ පිටුව 120 පොත 6කට බෙදලා මම පන්ති 6කට අරන් යනවා. කොටම කලින් දිහා තොර තියෙන ලියන පොත අච්චු පොත කියලා. සර් මූ අච්චුපත කියනවා නේ. ඒක කියලා නැදෙන්නේ ඉන්නේ. එහෙම කියලා හරියන්නේ නැද්ද? අපුට රජකාරී කරනවා තියෙනවා. නම් අපුට 30 වෙනි සීවසේ දන්නේ. ඒ වුණාට සර් අපි තාම ඉන්නේ 20 වෙනි සියවසේ. මේ හරි බං 30 මොකෝ 20 මොකෝ. එහෙනම් අපුට 17 වෙනි සීවසේ දඬුවම්. ගණින් අච්චු පොත. සර් ඉතිහාසය නේද උගන්වන්නේ? සර්ට මතක නැද්ද? කවුද බව මට කියන්නේ නැගිච්ච මිනිස්සු උන්ගේ ඇට සැකිලි උන්ගේ රෙද්දවල කායනවා. ආහා මෙන්න මේ ලෝකෝත්තරයට පොට පෙන්නවා පාඩම් බලා ගන්න. එතකොට සර් ඒ ලෙවල් වලට ඉතිහාස කළේ ඇයි? ඉතින් කරන්න මට ඕල වලට විශාල තිබ්බනම් මේ මගුල කරනවද බා? එතකොට සර් සර්ට ඕ ලෙවල් වලට තිබ්බේ ඒ නමයක්ද? වෙලා 1.9ක් තිබ්බේලා. එතකොට සර් ලයිට් කණු කියන්නේ පාස්ද? ඔයි ෆේල්. බලපන් විනාඩි 3යි තප්පර 59යි මිලි තප්පර 6යි මයික්‍රෝ තප්පර 2යි පිකෝ තප්පර 4යි නැනෝ තප්පර 5යි පෙන්ඩ තප්පර 4කුත් ගිහිල්ලා. සර් කොහොමද සර් ඔච්චර ගණන් දන්නේ? මේ ගණන් විතරම නේ පුතාලා. සර් අපි පාඩම කරුනේ. ඒක තමයි. හරි පාඩම් මම මොකද පාඩමේ? දන්න ඒක උත්තරේ දන්නේ. හරි ඒවා දාන්නේ ගණන් පොත් ටික. Two hours later. අනේ සර් අපි තව ටිකක් ඒ ගැන කතා කරමු නේද? Hi guys, අපි ඉන්නේ අපේ ඉතිහාසයේ පන්ති. ඔය බලහන් අර උගන්වනවා. අර උගන්වනවා. උගන්වන මෙලෝ මගුලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ ඔය වැඩක් නැහැ ගන්නවට. ඕක නවත්තපන්. මේ බලහන් මේ මැරිච්ච මිනිස්සු මේ බලන්න. මේ උන්ට බඩ ගිහිල්ලා ලූප් මොෂන් මේ බලහන් මේ. ආපෝ මේ මොනවද මේ බලන්නත් බෑ මේ. මේ බලහන් මේ මැරිච්ච මිනිස්සුන්ගේ පින්තූර. වැඩක් තියනවද ගියා? මේ බලපන් මේ මැරිච්ච මිනිස්සුන්ට බඩ ගිහිල්ලා. උන්ට ලූප් මොෂන් මේ බලහන් මේ. මේවද පොත්වල දාන්නේ මේ බලහන් මේ සිටියම් මේ බලහන් මේ හැම තැනම ඩොට්. බල මේවා බලාගෙන තමයි ගෙදර යන්නේ. අර ෆෝන් එකේ තියෙන Google Map කියලා එක අන්න ඒක දාගෙන මේ අපේ ගාව මෙන්න මේ හරිය මෙන්න මේ හරිය ඩොට් එකක් දාපන් අපේ ගාව මේ හරිය. හරි පුතා දැන් ඔයාලගේ පාඩම ඉවරයි. තව ටිකකින් අපේ ආයතනයට ගණන ඉංග්‍රීසි උගන්වන අපු සර්ලා දෙන්නෙක් එක්ක පුතාලාත් එක්ක පොඩ්ඩක් කතා කරා. හරිද? බලලා මැදින් පයින් නැතුව වෙන දෙයක් බලාගෙන ඉන්න ඕනේ. ඈ සර් එතකොට අපි දෙන්නක් කන්න ඕනේ නැද්ද? ඈ මොකද්ද? නෑ සර් මොන්නේ. Welcome students. මේ සර් සිංහලෙන් කියන්න බැයිද? What? Oh, I understand. Then මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ හැමෝම දැනගන්න ඕනේ. අඩි ශිරාවටම නෑ පුතා දමනි. අනික අප්පයි නැතු ඉන්න ඕයි. sorry sir. හරි පුතා දන්නවද P කියන පද කියලා? සර් අර ගොටු වල දාලා ඉනවනේ. ඇට. කඩල.
අනේ පලයන් ගොට යන්න. කඩල කල තමුසිය මං කියන්නේ පී කියන්නේ ඔයාලා හැමෝම කරන දෙයක්. අඩෝ ඊ කවුද මේ මූසේ? holy shit නියම පුතා හරි මුත්‍රේ කිව්වා. මං හිතලම තමයි කිව්වේ. ශික් අපරාධේ ලකුණු ටිකක් දාගන්න තිබ අවස්ථාව. හරි පුතා. දැන් පුතාලා දැනගන්න ඕනේ පුතාලා දැනගත්තා. දැන් මං ගෙන්නුව හොඳයි කියලා හිතනවනම් පුතා මේ පන්ති පැත්ත ඇවිල්ලා බලන්න. පළවෙනි වයසේ නමුත්. හැබැයි පේන දාන්න ගන්නවා. මේ අන්තිම සතියේ ඒක අවුලක් නැහැ. සල්ලි නම් මොනවද පුතා? ඉගෙනීමනේ වැදගත්. අන්න ඒකයි වැදගත්. ඉතින් පන්ති හොඳයි නම් ඇවිල්ලා බලන්න. කොල්ලද? නෑ සර් එච්චර එපා. හරි පුතා. මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ අපේ පන්තිය ගැන. අපේ පන්තියේ තියෙන්නේ මේ ආයතනයේ තියෙන හොඳම හෝල් එක. ඒක ෆුල් AC හෝල් එක. ඉතින් සර් එකෙන් තියෙන සෙටේ මොකද්ද සර් අපිට? ඉතින් පුතා මම පුතාලට දෙන්නේ ෆුල් සැපන්නේ. නෑ සර් කමන්නේ ඕන්නේ. ඕනි නැද්ද? එහෙනම් මේක අරගෙන හොඳ නම් පන්තියට එන්නකෝ. වව් සර් මේක නම් මරු පන්තියක්නේ. ඒක තමයි පුතා මම කිව්වේ. මම මෙහෙ විතර නේ පන්ති ගන්නේ. කිරිබත් ගොඩ නිට්ටඹුව ජායල මහනුවර අනුරාධපුර පොළොන්නරුව අංගොඩ මේ වගේ හැමතැනම මම පන්ති කරනවා. සර් අංගොඩ පන්ති කරන්නේ පිස්සන්ටද සර්? උන්ට ගණන් තීරෙනවා. ඕනේ. හැබැයි උන් පුතාලට වැඩිය නම් හොඳයි. මේ යකාගේ පන්ති ගියොත් මට අංගොඩ තමයි නවතින්නේ. ඒකේ ඒ වෙන්න වැඩ නැහැ. ඔයගොල්ලෝ කොලේ බලලා පන්තිය හොඳයි නම් පන්තියට එන්නකෝ. හරි පුතා එනද පන්ති. ගෙදර ඵලයන් වදයන්නුයි දැන්. බලපන් අර සර්ලා ආපෙලේ උඹලා කරපු වැඩේ මගේ මූණේ දැලිකාව නේද උඹලා? බලන්න මූ මේ මූ ගල් ගිල්ලා වගේ ඉන්නේ. ගහන තොට